ආදරණීය වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ ආදරණීයන් සියලුම දෙනාට. අපේ ආදරණීයන් සතුටු කරන්න ලොකු දේවල්ම කරන්න ඕනි නෑනේ. ඉතින් පුංචි කෑම වේලක් ආදරයෙන් හදලා දීලා ඒකෙනුත් එයාලව සතුටු කරන්න පුළුවන්. එන්න කොහෙනම් ඒ කෑම වේල හැදුනේ කොහොමද කියලා බලන්න. චිකන් ටිකක් තම්බලා අරගෙන බටර් මේස හැඳි දෙකක් දාලා ඒ ටික ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් වෙනකම්ම බෙදලා අරන් තියාගන්නකෝ. ඊට පස්සේ ඒකටම පොල් තෙල් මේස හැඳි එකහමාරක් වගේ දාලා ඉඟුරු සුදු ලුණු අමමිරිස් බ්ලෙන්ඩරේ අඹරලා අරගෙන ඒ පේස්ට් එක තෙලට දාලා ඒ ටික ටෙම්පරාදු සුවඳ එනකම්ම බෙදගෙන කෑලි මිරිස් වලින් මේස හැඳි දෙකක් සහ සෝයා සෝස් වලින් මේස හැඳි 3ක් දාගත්තා. ඔයිස්ටර් සෝස් තියනවා නම් මේ වෙලාවේ එකතු කරගන්න. මම නම් එකතු කරගත්තේ නෑ. රසපදමට ලුණු සහ කහ කුඩු සල්පෙකුත් දාලා මේ ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගත්තා. ඉතින් ඊට පස්සේ අර අපි කලින් බෙදලා අරන් තියාගත්තු චිකන් ටික මේ මිශ්‍රණය හොඳට තැවරෙන විදිහට හොඳින් එකතු කරලා ටෙම්පරාදු කරගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් මේ වෙලාවේ සෝයා සෝස්, ඒ වගේම ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස් එකතු කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට සරලව හදාගන්න ඕනි නිසා තමයි මම මේ වගේ පොඩි දේවල් දාලා හදාගත්තේ. ඒකටම ලුණු ගෙඩියකින් භාගෙකුත් මේ විදිහට කපලා එකතු කරගත්තා. මාළු මිරිස්, නයි මිරිස්, බෙල් පෙපර් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකතු කරගෙන මේ ටිකට ගම්මිරිස් කුඩු සල්පෙකුත් මම එකතු කරගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. සැරට පොඩ්ඩක් තියෙන්නත් ඕනිනේ. ඉතින් මෙන්න මේ ටික මේ විදිහට හදලා බලන්නකෝ ඒකේ ලස්සන පාට අර අපි දාපු මිශ්‍රණය හොඳට දැවටලා තියෙන විදිහ. ඉතින් මේ ටික වෙනම අරන් තියලා පෑන් එකක් ලිපෙන් තියලා ඒකට බටර් ටිකක් දාලා බිත්තර දෙකක් හොඳට කවලම් කරලා මෙන්න මේ විදිහට ඒක දාලා හොඳින් ස්ක්‍රම්බල් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටික හොඳින් පොඩි කරගෙන මේ ටිකත් වෙනමම අරන් තියාගත්තා. ඒකටම තෙල් සහ බටර් පොඩ්ඩක් එකතු කරලා ඉඟුරු සුදු ලුණු අමමිරිස් පේස්ට් එකෙන් ටිකක් දාලා හොඳින් තෙලේ ටෙම්පරාදු කරගත්තා. ටෙම්පරාදු සුවඳ එනකම්ම. ඉතින් ඊට පස්සේ මොකද්ද කරේ කියලා බලමුකෝ. මෙන්න මේ විදිහට මම එකතු කරගත්තා උම්බලකඩ තේ හැඳි දෙකක්. මෙන්න මේකෙන් අපි හදන කෑම එක ගොඩාක් රස වෙනවා. ඒ වගේම හොඳ රසයක් වගේම හොඳ සුවඳකුත් එනවා. මෙන්න මේ විදිහට උම්බලකඩ ටිකක් තෙලේ ටෙම්පරාදු වීගෙන එනකොට හීනියට කපාගත්තු කැරට් ටික සහ බෝංචි ටිකත් එකතු කරගත්තා. මෙන්න මේ ටිකත් හොඳින් තෙලේ ටෙම්පරාදු කරගත්තා. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ විදිහට කැරට්ුයි බෝංචි එකතු කරගෙන තෙලේ ටෙම්පරාදු කරගත්තට පස්සේ ලුණු කුඩු වලින් තේ හැඳි එකහමාරක් දෙකක් වගේ රස අනුව දාගන්නකෝ. මෙන්න මේ ටිකක් දාගෙන මේකට මම දැන් එකතු කරගන්නේ බත් එක රසට වගේම හොඳ සැරටක් තියෙන්න ඕන නිසා ගම්මිරිස් වලින් පොඩ්ඩක් ගම්මිරිස් ටිකක් එකතු කරගෙන කෑලි මිරිස් වලිනොත් මේස හැන්දයි භාගයක් වගේ මේකටම එකතු කරගන්න ඕනි. ඉතින් ඒකට මම සෝයා සෝස් වලින් බත් එකට වෙනම තේ හැඳි එකහමාරක් වගේ එකතු කරගත්තා. මෙන්න මේ ටිකත් හොඳින් ටෙම්පරාදු කරගන්නකොට නම් ඉතින් හොඳ සුවඳක් එනවා. මෙන්න මේ විදිහට සෝයා සෝස් වලින් ටිකක් එකතු කරගත්තාම බතේ ලස්සන පාටකුත් එනවා. ඉතින් දැන් මේ පුන්නි කීරි හාලෙන් උයාගත්තු බත් ටික නිවෙන්න තියලා තමයි මේ අරගෙන තියෙන්නේ. උණුවෙන් ගත්තොත් නම් ඉතින් රස පොඩ්ඩක් විතර අඩු වෙනවා. බත උයලා හොඳින් නිවෙන්න තියලා මේ විදිහට ටෙම්පරාදුවට දාගත්තාම රසේ නම් ඉතින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ බලන්නකෝ බතේ ලස්සන. ඉතින් අපි අර ස්ක්‍රම්බල් කරගත්තු බිත්තර ටිකත් මෙන්න මේ විදිහට බත උඩින් දාගන්න ඕනේ. අපි ටෙම්පරාදුවටම මේ ටික දාගත්තේ නැත්තේ මොකද කියලා දන්නවද? බිත්තර ටික වෙනම ලස්සනට ඒ වගේම රසට තියෙන්න ඕනි නිසා තමයි මේ විදිහට දාගත්තේ. හීනියට කපාගත්තු අමුමිරිස් චුට්ටකුත් ඔන්න එකතු කරන්න මම අමතක කරේ නෑ. මෙන්න මේ මොනවාද කියලා දන්නවද?
අපි ඉතින් බත් එකක් හදනවා නම් එකතු කරන්නේ ලුණු කොළ හරි ලීක්ස් කොළ හරිනේ. ඉතින් පොඩි වෙනසකටත් එක්ක මම මේ එකතු කරේ කංකුම් කොළ. අපේ පුංචි පොඩ්ඩෝ කංකුම් කන්න අකමැති නම් ඔන්න අපේ අම්මලාට පුංචි කපටි වැඩක් කරන්නත් පුළුවන්. මෙන්න මේකෙන් බත් එකේ රස වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් වෙන්නේ. මෙන්න මේ රස බත් එකට වම්බටු සලාදකුත් හදාගත්තා. ඒ වීඩියෝ එක මම වෙනම අරන් එන්නම්කෝ. ඉතින් මෙන්න මේ විදිහ තමයි මම ගොඩාක් ආදරය කරන කෙනා වෙනුවෙන් ලන්ච් එක හැදුනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් හැදුවොත් රසද කියලා කියන්න නම් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින් එනකන් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම ටේරි.